අද වැඩසටහන සඳහා අපි ආරාධනය කළා දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න අශෝක කිරියල්ල මහත්මයාටත් කිරියල්ල මහත්මයාත් බොහොම ආදරෙන් වැඩසටහන සඳහා පිළිගන්නවා ආයිබෝන් කියලා. ස්තුතියි අශෝක මහත්තයා. ඔබතුමාගේ අම්මත් කලාවට ටිකක් සම්බන්ධයි. කලාවත් එක්ක හිටියා. හැබැයි ඔබට කලාවට එන්න බැරි වුණා. විදේශගත වුණා ඒකත් එක්කම. අවුරුදු කීයක් වෙනවද දැන් විදේශගත වෙලා? අවුරුදු 20ක් විතර වෙනවා. දැනට එහෙ තමයි ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන්ම. මෙහෙමයි ඉතින් අවුරුද්දකට දෙපාරක් විතර මේ ලංකාවට එනවා තාම දෙමව්පියෝ මෙහෙ ඉන්න නිසා. විශේෂයෙන්ම ගියේ අර මේ දරුවන්ගේ අධ්‍යාපනය ඒ උදෙසා තමයි ඉතින් විදේශගත වුනේ. අම්මත් වැඩි යොමු කරේ නෑ කලාව පැත්තට අපි ඒ කාලේ. ඒ ජීවිතේ හොඳයි. නෑ ලංකාව මිස් වෙනවා. අවුරුදු 20කට පස්සේ. අපිට අමතුමක්